ඔන්න අදත් මං ගෙනාවා රසම රස ඩයට් රෙසිපි එකක්. ඉතින් අද රෙසිපි එක හදාගන්නේ අල වලින්. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා වගේ අල කෑවා කියලා මහත් වෙන්නේ නෑ ළමයි. අල කියලා කියන්නේ බර අඩු කරගන්න ගොඩක් වෙලා බඩ පුරව ගන්න පුළුවන් හොඳ කාබෝහයිඩ්‍රේට් සෝස් එකක් ළමයි. ඉතින් මේ විදිහට අල ටික චූටියට ග්‍රේඩ් කරගෙන බෝල් එකකට මේ විදිහට එකතු කරගෙන මම අයිස් වතුර දාගන්නවා. ඒකේ තියෙන පිෂ්ඨයේ ගතිය අඩු කරගන්න. ඒක විනාඩි 20ක් විතර බෝල් එකේ හිම තියෙන දීලා ඉතුරු අමුද්‍රව්‍ය ටික රෙඩි කරගමු. මම අද ගන්නවා බීලුණු ගෙඩියකින් භාගයක්. ඒක මේ විදිහට රෆ්ලි චොප් කරගන්නවා ළමයි. ඊට පස්සේ තකාලි ගෙඩියක් අරගෙන ඒකත් මේ වගේ ලොකු කෑලි හිටින්න කපා ගන්නවා. ඊට පස්සේ මම අමුමිරිස් කරලක් ගන්නවා. මම ගොඩක් සැරට කැමති නිසා. ඉතින් ඔයාලට ඕන නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රෝටීන් සෝස් එක රෙඩි කරගන්න යන්න ළමයි. මම චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන මේ වගේ දිග අතට කපාගෙන ඒකට හිමාලයන් පින්ක් ලුණු ටිකක් ඒ වගේම රස අණුව ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කුඩු කහ කුඩු ටිකකුත් එකතු කරලා මේක චුට්ටක් මැරිනේට් කරගන්න යන්න. විනාඩි 15ක් විතර ෆ්‍රීසර් එකේ දාලා තියන්න පුළුවන් නම් ඔයාලට මේ චිකන් එක හොඳට මැරිනේට් කරගන්න පුළුවන්. හරි දැන් චිකන් එක මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ අර ස්පයිසස් ටිකත් එක්ක ඒක මැරිනේට් වෙන්න තියලා ඊට පස්සේ මම එයාර් ෆ්‍රයි එකට දාලා සෙල්සියස් අංශක 185ට විනාඩි 15ක් විතර ෆ්‍රයි කරගන්නවා. ඒ අතරතුරේ විනාඩි 20ක් විතර අයිස් වතුර එකේ දාලා තියපු අපේ අල ටික අරගෙන හොඳට වතුර මිරිකලා මේ විදිහට පැත්තකින් තියාගන්නවා. පෑන් එකක් හීට් වෙන්න තියලා ඒකට පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරගෙන ඒකට මම ග්‍රේඩ් කරලා තියාගත්ත අල ප්‍රමාණයෙන් භාගයක් විතර තමයි එකතු කරගන්නේ. ඊටු ටික හෙටට තියගන්නවා. මේ විදිහට ඒ ටික එකතු කරලා පෑන් එකේ ෆ්‍රයි වෙන දෙනවා. ඒ අතරතුරේ තක්කාලි ටිකයි අම්මිරිස් ටිකයි ෆ්‍රයි වෙන දෙනවා. මේ විදිහට මේක විනාඩි 2-3ක් ෆ්‍රයි වෙන්න දීලා ඊට පස්සේ මේ විදිහට අනිත් පැත්ත හරවලා ඉතුරු වෙලාවෙත් අපේ අල ටික ෆ්‍රයි වෙන්න දෙනවා. දැන් මම මෙතන හොඳට සොෆ්ට් වෙලා ෆ්‍රයි වෙලා තියෙන තක්කාලි ටික මෑෂ් කරගෙන අල එකත් එක්ක මික්ස් කරගන්නවා. අමුමිරිස් කරලත් ඒ ටිකත් හොඳට ෆ්‍රයි වෙලා තියෙන. ඊට පස්සේ ඒකත් මික්ස් කරගෙන හිමාලයන් පින්ක් ලුණු ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් දාලා මේ විදිහට හොඳට මික්ස් කරලා වෙනම බෝල් එකකට බිත්තර දෙකක් කඩලා දාගෙන මේ විදිහට ඒක පොඩ්ඩක් විස්ක් කරලා අපි හදාගත්ත අල කරගන්න තමයි යන්නේ. ඊට කලින් මම චොප් කරගත්ත ලුණු ටික එකතු කරගන්නවා පෑන් එකට. මේක කලින් එකතු කරලා කැරමලයිස් වෙන්න දෙන්නත් පුළුවන්. මම පොඩ්ඩක් ලුණු ටික හැපෙන්න තියෙනවා නිසා මේක පස්සේ එකතු කරගත්තා. ඊට පස්සේ විස්ක් කරගත්ත බිත්තර දෙකත් මේ විදිහට පෑන් එකට එකතු කරගෙන කවර් කරලා මේක ටිකක් වෙලා කුක් කරගන්න තියෙන ළමයි. ඔන්න අපේ ඔම්ලට් එකත් රෙඩි. දැන් අපේ චිකන් එකත් රෙඩි. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ඩේලි මීල් එකට ප්‍රෝටීන්ස් ටික එකතු කරගන්නේ සහ අඩු කැලරි අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් එකතු කරගෙන අපිට බර අඩු කරගන්න විදිහට හරිම රසට කෑම එක සකස් කරගන්න. ඉතින් මම දැන් ප්ලේට් එකට අන්නාසි ටිකකුත් කපලා එකතු කරගත්තා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ටත් පුළුවන් රසට කරගම් බර අඩු කරගන්න. මේකේ නියුට්‍රිෂන්ස් මැක්‍රෝස් මම පල්ලෙහා වෙනදා වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අප්ඩේට් කරලා තියන්නම්. ඔයාලට ටිකක් චෙක් කරගන්න පුළුවන්. වගේ තවත් රසවත් ඩයට් රෙසිපි එකකින් ඔයාලව හම් වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. බයි බයි.